Good morning ළමයිනේ. Good morning කිව්වට ඉතින් මේ උදේ නෙමේ. දැන් ඉතින් හවස 6:00ට 4 විතර ඇති. මං අද පොඩි රස කෑමක් හදන්න යන්නේ. මට හිතුණා ඔයගොල්ලන්වත් එකතු කරගන්න ඕනේ කියලා. මේ කෑම එක මං මේ හදන පළවෙනි පාර ඔන්න. ඔන්න ඉතින් ඊයේ මම පෝස්ට් එකක් දාපුවා මොනවද කියලා අක්කලා දෙන්නෙක් කියලා තිබුණා. චොක්ලට් කේක්, චොක්ලට් ගැටෝ. ඉතින් ඔන්න ඒත් එකම නෙමෙයි. මං හදන්නේ අද රසම බ්‍රවුනි එක. ඉතින් මේ රෙසිපි එක නම් හදන්න ඕනි කියලා ගොඩාක් කලින් හිතන් හිටියේ. මම මේ පළවෙනි පාර තමයි ඉතින් මේක try කරන්නේ. ඒ ඔක්කොටම කලින් ඉතින් මේ ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම මේ ලියා ගන්නවා. කොහොම හරි හොඳ රස කෑමක් හදන්න ඕනම ඉතින් මම YouTube එක පුරාම බලනවා. ලේසියට කොහොමද හදන්න තියෙන්නේ කියලා. ඉතින් එහෙම බලලා හොයාගත්ත එක වීඩියෝ එකක්. ඔන්න මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක නම් මම ඊයේ හවස තමයි ගෙනාවේ. දැන් ඉතින් මට මේක දැන් පහුවදා උදේට හදන්න කියලා හිතන් හිටියත් මට හිතුණා නෑ මේක දැම්ම හදලා බලන්න ඕනි කියලා. දැන් මේක කන්න ආසාවක් තියෙනවනේ. ඔන්න මම ඕන ටික නම් ලියාගත්තා. ඉතින් අනිත් බඩු නම් ඔක්කොම ගෙදර තිබුණා. ඩාර්ක් චොක්ලට් තමයි නැතුව තිබුණේ. ඉතින් මම ඒකත් කලින් දවසේ හවස ගෙනල්ලා තියාගත්තා. මෙතන තියෙන නම් ග්‍රෑම් 400. ඉතින් මේ බ්‍රවුනි රෙසිපි එකට ඕනේ ග්‍රෑම් 200. මම අර හොයාගත්ත වීඩියෝ එකත් ඔන්න එකේ දාගෙනම තමයි ඔන්න මේක හදන්න ගත්තේ. මොකද මම මේ හදන පළවෙනි පාරනේ. ඔන්න ඉතින් කියලා තියෙන විදිහට, පෙන්නලා තියෙන විදිහට මම ඩාර්ක් චොක්ලට් එක හීනෙට කපාගත්තා. ඊටත් පස්සේ ඔන්න මේකට දාන්න ඕනේ බටර් ග්‍රෑම් 110. දාලා මේක අර ඩබල් බොයිල් ක්‍රමයට තමයි මේක දී කරගන්නේ. හැබැයි මේ වීඩියෝ එකේ නම් තිබුණේ කෙලින්ම මේ පෑන් එකට දාලා ලිපේ තියාගන්න. මම ඉතින් මෙන්න මෙහෙම තමයි මේක දී කරගන්න යන්නේ. ඒකත් දිය වෙන්න තියලා දැන් මං හදන්නේ අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මැනලා කිරලා ගන්න. ඉතින් මේකේ තියෙනවා සීනි ග්‍රෑම් 200. හැබැයි මේ සීනි සුදු සීනි 100යි රතු සීනි 100යි කියලා තමයි තියෙන්නේ. සෝරි මේ රතු සීනි නෙමේ බ්‍රවුන්. ඉතින් අපි ඉතින් ගෙදර කොහොමවත් පාවිච්චි කරන්නේ රතු සීනි. ඒ වුණාට ඉතින් මම කප් කේක් හදන්න ගෙනල්ලා තියාගෙන තියෙනවා සුදු සීනි. මොකද මේ රතු සීනි දාලා කප් කේක් හැදුවාම ඉතින් පාටත් වෙනස් වෙනවනේ. ඒක නිසා ඉතින් මම කප් කේක් වලට සුදු සීනි වෙනම තියාගෙන තියෙනවා. ඔන්න තව කොකෝ පවුඩර් ඕනේ ග්‍රෑම් 25ක්. පාන් පිටි ඕනේ ග්‍රෑම් 60ක්. ඔක්කොම ඉතින් එකපාර කිරලා තියාගත්තාම ලේසියිනේ. ඊටත් පස්සේ ඔන්න අර රතු සීනි සුදු සීනි දාපු එකට දාගන්නවා බිත්තර 3ක්. දාලා මේක හොඳටම ක්‍රීම් එකක් එනකම් බීට් කරගන්න ඕනේ. මේක ඉතින් බීට් කරන්නේ අපේ පොඩ්ඩක්. ඉතින් මේ බීට් කරලා මම තව මේකට කියලා තියෙනවා වැනිලා තේ හැන්දක් දාගන්නත් කියලා. ඔන්න ළමයි මේක දැන් හොඳටම ක්‍රීම් එකක් වගේ වෙලා තියෙන්නේ. ඊටත් පස්සේ මේ තියෙන්නේ අර අපි මොනවාද මේ දී කරගත්ත ඩාර්ක් කුකින් චොක්ලට් එක. බටර් එක දාලානේ මේක මේ දී කරගත්තේ. ඔන්න ඉතින් දැන් තමයි මෙන්න මේකට කලවම් කරන්නේ. ඇත්තටම මුලින්ම නම් මම මේක මේ වීඩියෝ කරන්න හිතුවේ නෑ. මොකද මේක වැරදිද කොහොම වෙයිද දන්නේ නෑ. ඒත් මට හිතුණා වැරදෙන්න හරි
කමන්නේ ඔයගොල්ලොත් එක්ක ඕගොල්ලන්වත් මේකට එකතු කරගන්න ඕනේ කියලා. ඊටත් පස්සේ අර චොක්ලට් ටික දී කරගත්ත චොක්ලට් ටික දාලා මේක ටිකක් බීට් කරගන්නවා. ඔන්න දැන් දාගන්නවා අපි කොකෝ පවුඩර් ග්‍රෑම් 25. ඉතින් ළමයි ඔන්න දවසක මේක හදලා බලන්නකො මේක නම් මාරම රසයි. ඒ පෙන්නලා තියෙන විදිහට මේ විදිහටම කරාම ඉතින් රසය පාට ඒ විදිහටම ආවා. මට ඉතින් මේ බ්‍රවුනිස් කන්න ගොඩාක් කලින් නම් පුදුම ආසාවක් තිබුණේ. ඉතින් මේ පොඩ්ඩගිනි මාඩු කාලෙත්නේ. ඉතින් ඔය එක කෑම හදන්නේ මේ කාලෙට තමයි. ඉතින් ගොඩක්ම මොකද ඉතින් එයා ඉදී එක මොනවා හරිම කෑම ඉල්ලනවානේ. ඔන්න දැන් දාගන්නවා මේ පිටි ග්‍රෑම් 60. ඔන්න මේක චොක්ලට් කේක් එකකුත් නෙමෙයි චොක්ලට් ගැට එකකුත් නෙමෙයි හොඳද? ඉතින් මෙන්න මෙයා මේක පෙරන මේ හලලා දාන අතරේ මම දාගන්නවා ලුණු පිංචක් වගේ තමයි දාගන්නේ. අපි මොනම පැණි රස කෑමක් හැදුවත් ළමයි මෙම ලුණු ටිකක් දාගත්තාම ඇත්තට මේක එතන රසයේ පොඩක් වෙනසක් වෙනවා නේද? ඉතින් මම මේකටත් මේ ලුණු පිංචක් දාගෙන ඉතින් බලන්නකො මේක මට මේ එයා මට එක කරන්න දෙන්නෙත් නෑ. ඉතින් පොඩ්ඩු ගෙදර ඉන්නවා නම් ඔහොම තමයි. ඉතින් මට කරන්න දෙන්නෙත් නෑ. එයාටම කරගන්න ඕන ලොක්කොම. කොහොම හරි ඔන්න ඉතින් එයාම තමයි මේක සම්පූර්ණයෙන්ම බීට් කරේත්. බලන්නකො ඉතින් මෙතන කොහොමද කියලා මේ බීට් කරලා ඉවරනට පස්සේ. ඔන්න ළමයි මේ තියෙන බැටර් එක. ඊටත් පස්සේ මං මෙන්න මේ වගේ චොක්ලට් චිප්ස් ටිකකුත් තිබුණා. ඒ ටිකත් දාගත්තා. ඇත්තටම මේක තිබුණේ නෑ. මම මේ චොක්ලට් ගන්න ගිය වෙලේ මේකත් දැකලා ගෙනාවා. ඒකිනුත් මම ඔන්න ටිකක් දාගත්තා. ඉතින් දැන් මම මෙතනනේ අවන් එක තියන්නේ. අවන් එක තියන්න කලින් ඉතින් මෙතන ක්ලීන් කරගෙන හිටියා. ඊටත් පස්සේ ඒකේ නම් තියෙන අර වීදුරු පැතිලි මේකක තමයි මේක දැම්මේ. ඉතින් මට එකක් නෑ. මං දැම්මේ මේක කේක් ට්‍රේ එකේ. මෙන්න මෙහෙම. කේක් ට්‍රේ එකේ හොඳට උඩටම හිටින්න මේ අර අපි කොලේ දාලා තමයි ඔන්න දාලා ගත්තේ. මේක ඉතින් තියන්න ඕනේ සෙල්සියස් අංශක 120ට විනාඩි 35යි 40 අතර වෙලාවක්. මම ඉතින් මේ ගත්තේ හරියටම විනාඩි 40ක් තියලා. ඔන්න මේ තියෙන්නේ මම ඉස්සෙල්ලාම හදපු බ්‍රවුනි. ඔන්න ළමයි මං ඉතින් සීනි අඩුත් කරේ නෑ සීනි වැඩිත් කරේ නෑ. මොකද මේ පළවෙනි පාරනේ. ඒක නිසා මං ඒ විදිහටම හදලා ගත්තා. ඒ විදිහටමත් ආවා ඉතින්. මේක නම් හරිම රසයි ළමයි. ඊටත් පස්සේ මං මෙන්න මෙහෙම කෑලි වලට කපලා දැන් මේක ගොඩාක් රස්නේ. ඒ වුණාට මට ඕනේ මේකේ මේ රස බලන්න. මෙන්න මෙහෙම තමයි ළමයි බ්‍රවුනි එක ඇතුලේ තියෙන්නේ. උඩ පොඩක් අර ගණකම් බිස්කට් එක වගේ. හැබැයි කේක් මේ බ්‍රවුනි එකේ ඇතුලේ මෙන්න මේ වගේ හරිම සොෆ්ට් තෙත ගතියයි. ඔයගලන්ට පේනව නේද පාටත්? අන්න ඉතින් අද මගේ මේ බ්‍රවුනි රෙසිපි එකත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ආයෙත් දවසක අපි සුපුරුදු විදියට හම්බ වෙනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.
ඔන්න දවසක ඔයත් මේ විදියටම හදලා බලන්නකෝ. චුට්ටක්වත් වරදින්නේ නෑ. ඔන්න මගේ බ්‍රවුනි ආසාවත් හරි ළමයි. එහෙනම් ගිහින් එන්න. හැමෝටම ජෙස් පිහිටයි.